මීට වසර 2200කට එපිට අතීතය. මුළු හෙළදරනම එකම සේසතක් යටතට ගන්නට දුටුගැමුණු මහරජතුමා දියත් කළ මහා සටනේ තීරණාත්මක මොහොතක්. විජිතපුර බලකොටුව ඉදිරිපිට සිටි දසමහා යෝධයන් අතර එක් රණශූරයෙක් තමන්ගේ ජයසංකය අතට ගන්නවා. ඔහු එය මුව තබා පිඹින විට නැගුණු ඒ මහා හඬ ඇතුන් පවා බීතියෙන් සලිත කළා. ඒ හඬින් සතුරන් අන්දමන්ද වුණා. ඔහු තමයි දුනුශිල්පයට මෙන්ම හක්ගෙඩිය පිඹීමට අතිදක්ෂයෙකු වූ පුස්සදේව රණශූරයා. යුද්ධය අවසන් වුණා. රට එක්සේසත් වුණා. රජතුමා තමන්ගේ ජයග්‍රහණයට උරදුන් රණවිරුවන්ට ගරු බුහුමන් සහ ගම්වර පිරිනැමුවා. රජු පුස්සදේවකෙන් ඇහුවා ඔබට අවශ්‍ය කුමක්ද කියලා. පුස්සදේව ඉල්ලා සිටියේ සබරගමුවේ කඳුපන්ති අතර පිහිටි මේ මනරම් නිහඬ භූමියයි. රජු එය ඔහුට පිරිනැමුවා. නමුත් පුස්සදේවට අවශ්‍ය වුණේ රජසැප විඳින්නට නෙවෙයි. රණබිමේදී තමන් අතින් උණු ලේ වැගිරීම් දෙස බැලූ ඔහුට ජීවිතයේ අනිත්‍ය බව වැටහෙන්න ගත්තා. ඔහු තමන් වීරත්වයෙන් දරූ දුන්නත් ජයග්‍රහණයේ සංකේතය වූ ජයසංකයත් මේ පර්වතයේ නිදන් කළා. යුද ඇඳුම් ඉවත් කරලා උතුම් වූ ශාසනයේ පැවිදි වුණා. සංකය යනු හක්ගෙඩියයි. පාල යනු ආරක්ෂා කිරීමයි. පුස්සදේව තමන්ගේ හක්ගෙඩිය සුරක්ෂිතව තැන්පත් කළ තැන නිසා මේ ස්ථානය සංකපාල නමින් ප්‍රසිද්ධ වුණා. ඔහු මේ කඳුපාමුල ඇති ගල්ලෙන් කටාරම් කොටා පවිත්‍ර කරලා මහරහතන් වහන්සේලාට පූජා කළා. අදටත් එම ලෙන්වල කොටා ඇති පරුමුක පුසදේවහ යන සෙල්ලිපිය සාක්ෂි දරන්නේ මේ වීරයාගේ ශාසනික මෙහෙවර ගැනයි. කාලය ගෙවී ගියා. රණකාමී යෝධයෙක් රහතන් වහන්සේ නමක් ලෙස නිවන් මඟ වැඩි ඒ පින්බිම අදටත් අපේ උරුමයක් ලෙස පවතිනවා. අඩි 500ක් පමණ උස කඳුමුදුනක පිහිටි ඒ කුඩා චෛත්‍ය සහ පුස්සදේව සොහොන දෙස බලන විට අපට හැඟෙන්නේ සැබෑ වීරත්වය කියන්නේ යුද්ධය දිනීම තුල පමණක් නොව තමන්ගේ සිත දිනා ගැනීම තුල බවයි. ඔබත් දවසක සබරගමුවට ගියොත් පල්ලෙබැද්දේ සංකපාල විහාරයට ගොස් මේ මහා රණශූරයාගේ සහ බුදුසසුනේ අභිමානය දෑසින්ම දැක ගන්න. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වටිනා තොරතුරු ඉදිරියට දැනගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා සීනුව ලකුණත් ඔබලා තියාගන්න. මේ වීඩියෝවෙන් යම් දැනුමක් ලැබුණා නම් like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ගිහින් එන්නම් ජය වේවා.